ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. May this new year be filled with happiness, peace and prosperity for all of you. එහෙමනම් අද මම මේ අලුත් අවුරුදු සමග සම්බන්ධ වුණු වාක්මාලාව එහෙම නැත්නම් vocabulary කොහොමද අපි මේ ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්න කියලා ඒ දැනුවත් කිරීම සඳහා මම මේ අවස්ථාව යොදා ගන්නවා. Actually speaking, today I am going to teach you some vocabularies which is related to for this new year. එහෙමනම් අපි බලමු මොනවද මේ අලුත් අවුරුද්ද සමග සම්බන්ධ වෙන අලුත් වචන. This may help you in order to improve your spoken ability as well as reading and writing. So as I told you, you can add these words into your 5,000 words books. Okay. එහෙනම් අපි බලමු මොකද්ද මේ සිංහල අලුත් අවුරුද්ද සමග සම්බන්ධ වෙන ඉංග්‍රීසි වචන කියලා. Right. Okay, first one. දැන් අපි දන්නවා අලුත් අවුරුද්ද උදා වෙනවා කියලා කියන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම. එහෙමනම් let's see what's called මීන රාශිය. එහෙනම් අපි බලමු මීන රාශියට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. right, මීන රාශියට කියනවා house of Pisces. මොකද කියන්නේ house of Pisces. ඒ වගේම අපි ඊළඟට බලමු ඉංග්‍රීසියෙන් මේෂ රාශියට කියන්නේ මොකද්ද කියලා. එතකොට පුතේ දුවේ මේෂ රාශියට කියනවා මොකද්ද house of Aries. මොකද්ද house of Aries. right. එහෙනම් මොකද්ද මේ අවුරුදු උදා වෙනවා කියලා කියන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අපි කියනවා අවුරුදු උදා වෙනවා කියලා. right. මේක කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? right. එතකොට මම ඔයාලට කියලා දීලා තියෙනවා first of all you have to write the subject in the sentence. Understand? What is the subject here? Surya. අන්න බලන්න සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙනවා. Then we have to write the sun. හැබැයි මම කියලා තියෙනවා ඔයාට sun කියලා තනියම ලියන්න බෑ. Then you have to use the sun. Next you have to write the verb. අන්න ඊළඟට පුතේ මොකද්ද ඔයාලට ලියන්න තියෙන්නේ? verb එක. ක්‍රියාව. මොකද්ද ක්‍රියාව? සංක්‍රමණය වෙනවා. නැත්නම් move වෙනවා. Then you can write like this. The sun moves are. Hey, moves කියන්නේ because we know that sun is singular. If the subject is singular, then you have to put the singular verb. That is what you add s to the verb. Then how to say? The sun moves from the right. Anna either move වෙනවා එහෙම නැත්නම් සංක්‍රමණය වෙනවා from that is the preposition. okay, sit මොකේ සිටද? right. Then you have to say මීන රාශියේ සිට. then from the house of Pisces. කොහෙටද යන්නේ? අන්න යනවා කොහෙටද? to the house of Aries. Then you can say the sun moves from the house of Pisces to the house of Aries. Okay, I think you understand. right. එහෙමනම් දැන් මේ සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට යන වෙලාවට අපි කියනවා නොනගතේ. right. එහෙනම් අපි බලමු ඊගාවට මොකද්ද මේ නොනගතේට ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. okay, let's see what do we call for නොනගතේ. right. නොනගතේ කියන පුතේදුවේ මොකද්ද? ඒකට අපි කියනවා neutral period. What's called
neutral period. එහෙනම් නොනගතයට අපි කියනවා මොකද්ද? neutral period කියලා. හරි නේද? right. එහෙමනම් ඊළඟ එක next one I am going to teach you අවුරුදු උදාව. okay? අවුරුදු උදාව. right. what is called උදාව? උදා වෙනකොට අපි කියනවා පුතේ මොකද්ද? dawn. what is called dawn. එහෙනම් අවුරුදු උදාවට අපි කියනවා the dawn of the new year. okay? right. next I am going to teach you සුබ වේලාව. මොකද්ද කියන්නේ? සුබ වේලාව. සුබ වේලාවට අපි කියනවා ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? auspicious time. okay? we call auspicious time. එහෙනම් සුබ වේලාව. එහෙම නැත්නම් නැකත් වේලාවට අපි කියනවා auspicious time කියලා. right. එතකොට what we do during this neutral period. So during this neutral period we go to do some religious activities. yes. okay. එහෙනම් අපි මේ neutral period එකේදී මොකද කරන්නේ? අපි ආගමික වතාවත් වල යෙදෙනවා. එහෙනම් ආගමික වතාවත් වලට අපි කියනවා මොකද්ද? religious activities. okay? religious activities. so then ඊට පස්සේ අපිට ඊළඟට එන වර්ඩ් එකක් තමයි මොකද්ද? ලිප ගිනි මැලවීම. මොකද්ද කියන්නේ? ලිප ගිනි මැලවීම. අනේ ඒකට අපි කියනවා light in the heart. මොකද්ද කියන්නේ? light in the heart. heart කියන්නේ ලිප. එහෙනම් ලිප පත්තු කිරීම එහෙම නැත්නම් ලිප ගිනි මොළවීමට අපි කියනවා light in the heart. okay? right. so what is the next word that I am going to teach you? මම ඔයාලට ඊගාවට උගන්වනවා ආහාර අනුභවය. මොකද්ද? ආහාර අනුභවය. right. අපි ආහාර අනුභවයට කියනවා පුතේ දුවේ අපි කියනවා eat in the first morsel. okay? what is called? eat in the first morsel. okay? right. and so after that I am going to talk with you කෑම මේසේ. අලුත් අවුරුදු මේසේ. what is called? that is new year table. okay? that is new year table. එතකොට මේ new year table එකේ මොනවද තියෙන්නේ? සම්ප්‍රදායික රස කැවිලි. okay? ඔයාලට දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි සම්ප්‍රදායිකව හදන කැවුම්, කොකිස්, අතිරස අනේ වගේ දේවල්. right. එහෙනම් අපි මොනවද බලමු මේ කෑම මේසේ තියෙන කැවිලි වලට ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. හරි නේද? right. ඔයාලට මම කියනවා right. කෙසෙල් ලැබරි. කෙසෙල් අනිවාර්යෙන් තියෙනවනේ. right. we call comb of banana. මොකද කියන්නේ? comb of banana. right. ඊට පස්සේ ඔයාලට දකින්න පුළුවන් කැවුම්. කැවුම් වලට කියනවා පුතේ oil cakes. කැවුම් වල මොනවද කියන්නේ? oil cakes. okay? ඊට අමතරව අනිවාර්යෙන්ම කිරිබත් තියෙනවා. right. what we call for කිරිබත් වලට අපි කියනවා milk rice. මොනවද කිරිබත් වලට කියන්නේ? milk rice. හැබැයි මේ milk rice නිකන් කන්න පුළුවන්ද? බෑ. ඒකට අපි හදනවා මොකද්ද? ලුණු මිරිස්. මොනවද හදන්නේ? ලුණු මිරිස්. right. ලුණු මිරිස් වලට අපි කියනවා මොනවද කියන්නේ? spicy chili sambal. what is called? spicy chili sambal. okay? right. ඊළඟට තව මේකේ තියෙනවා මොනවද? කොකිස්, ආස්මි, වැලිතලප, අලුවා. ඒ වගේ දේවල් වලට පුතේ ඉංග්‍රීසි මේක සිංහල කෑම. ඒක නිසා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඒවට කියන්න පුළුවන්. අලුවා, වැලිතලප, it doesn't matter. you can use same Sinhalese word for other traditional sweets. okay? right. during this new year periods අපි දන්නවනේ අවුරුදු උත්සව දැසි කරලා තියෙනවා. එතකොට මේ අවුරුදු උත්සව වල තියෙනව මොනවද? games. okay? we have games. then we must know what are the words we use during this new year festival games. okay? right. now I am going to teach you some words related with that games. okay?
right. එතකොට ඔයා දන්නවා මේ මොනවද පොල් ගෑමේ තරගය. පොල් ගෑමේ තරගය. okay. එතකොට ඒකට අපි කියනවා coconut scraping competition. What's called coconut scraping competition. Okay. Did you understand? I think you can understand very clearly. Right. Okay. Next one. අපි දන්නවා සංගීත පුටු තරගය. හරි සංගීත පටු තරගය. එතකොට සංගීත පුටු තරගයට අපි කියනවා මොනවද කියන්නේ? Musical chairs. Okay? What is called? Musical chairs. Okay? Right. In addition to that, so you can find what are the next games. Okay, now I am going to talk with Kottapora. Okay? Kottapora. So we call philo fighting. Philo කියන්නේ කොට්ට, fighting කියන්නේ fight කරනවා නේ. Right. Then Kottapora තරගයට අපි කියනවා philo fighting. Okay? Right. Next one is I'm going to talk with you. දෙහි ගෙඩියේ හැන්ද තියාගෙන දුර රේසයක් දෙනවානේ. Right. එතකොට දෙහි වලට කියනවා පුතේ මම line. එහෙනම් හැන්ද මත තියාගෙන දුවන දෙහි රේස් එකට අපි කියනවා මොකද්ද? අරක spoon හැන්දට කියනවා spoon. එහෙනම් lime on spoon. Lime on spoon. Right? Okay. ඊගාවට ප්‍රධානම main game is කඹ ඇදීම. Okay? කඹ ඇදීම. So what we call for කඹ ඇදීම, so කඹ ඇදීමට අපි කියනවා මොකද කියන්නේ? Tug of war. What is called? Tug of war. Okay? Right. Okay, so in addition to that, I am going to say you there is some pole. What is called? Visgasa. මොකද කියන්නේ? Visgasa. එහෙනම් ඊළඟට මම කියනවා Visgase නැගීමේ තරගය. Okay? ඒකට කියනවා පුතේ නගිනවට කියනවා climb. Climb නේ. Then we call that climbing the trees fall. Okay? What is called? Climbing the trees fall. Right. Next one is balloon පිපිරීමේ තරගය. මොකද්ද? balloon පිපිරීමේ තරගයට අපි ඉංග්‍රීසියෙන් කියනවා pop the balloons. මොකද්ද? Pop the balloons. Okay? Right. And next one is I am going to talk with you. Right. ඊගාවට ප්‍රධානම එකක් තියෙනවා මොකද්ද? අලියට ඇහැ තියෙනවා. Okay? මොකද්ද කියන්නේ? අලියට ඇහැ තියෙනවා. Then what we call that අපි ඒකට කියනවා මොකද්ද කියන්නේ? Placing the eye on the elephant. Okay? Placing the eye on the elephant. අලියට ඇහැ තීමේ තරගය. Right. ඊගාවට මේකේ තියෙන ලස්සනම තරගයක් තමයි මොකද්ද? ඒකට අපි කියනවා විකට ඇඳුම් තරගය. මොකද්ද? විකට ඇඳුම් තරගය. Right. මොකද්ද විකට ඇඳුම් තරගයට ඉංග්‍රීසියෙන් කියන්නේ? විකට ඇඳුම් තරගයට කියනවා පුතේ මොකද්ද අපි කියන්නේ? Fancy dress parade. මොකක්ද කියන්නේ? Fancy dress parade. Okay, once again. Fancy dress parade. අන්න විකට ඇඳුම් තරගයට එනම් fancy dress parade කියලා අපි කියනවා. Okay? Right. ඊට පස්සේ ඔය මම ඔයත් එක්ක කතා කරේ I talk with you some games which is conducting during that New Year festival. So you know next I am going to talk with you some charity. Okay? මොකද මේ අවුරුද්දෙන් පස්සේ අපිට තව චාරිත්‍ර ටිකක් කරන්න ඉතුරු වෙලා තියෙනවා වැඩට යනතුරු. Okay? Okay. එතකොට අපි චාරිත්‍ර වලට කියනවා පුතේ මොකද? Ritual. එහෙනම් අලුත් අවුරුදු චාරිත්‍ර වල කියනවා මොකද්ද? New Year ritual. Okay? New Year ritual. So what are the New Year rituals? Right. I think you have asked නවසඳ බැලීම. What is called? නවසඳ බැලීම. ඒකට අපි පුතේ කියනවා මොකද්ද කියන්නේ? Weaving the new moon. Okay? Weaving the new moon. නවසඳ බැලීම. Right? Next one is පරණ අවුරුද්දට ස්නානය කිරීම. Okay? පරණ අවුරුද්දට ස්නානය කිරීමට අපි කියනවා මොකද්ද කියන්නේ? Bathing for the passing year. What is called? Bathing for the passing year. Okay? Right. ඊළඟට අපි
නැකත් වෙලාවට මොකද කරන්නේ? ලිපගිනි මොලවනවා. නැකත් වෙලාවට ලිපගිනි මොලවනවා. එතකොට අපි නැකත් වෙලාවට ලිපගිනි මොලවන එකට ඉංග්‍රීසියෙන් කියනවා මොකද්ද? light in the heart. light in the heart. ලිපගිනි මොලවීම කොයි වෙලාවටද? අන්න කියනවා මොකද්ද? at the auspicious time. මොකද්ද කියන්නේ? at the auspicious time. auspicious time කියන්නේ පුතේ සුබ වේලාව. එහෙම නැත්නම් නැකත් වේලාව. එහෙනම් අපි කොහොමද කියන්නේ? light in the heart at the auspicious time. How to say? light in the heart at the auspicious time. Okay? Right. Okay. Next one is ඊළඟ එක අපි අලුත් අවුරුද්ද තව චාරිත්‍රයක් තමයි මොකද්ද? වැඩිහිටියන්ට වඳිනවා. පැහැදිලිද? වැඩිහිටියන්ට වඳිනවා. එතකොට ඒකට අපි මොකද්ද කියන්නේ? ඒකට අපි කියනවා පුතේ වඳිනවට මොකද්ද කියන්නේ? worshipping elders. මොකද්ද කියන්නේ? worshipping elders. Okay? හැබැයි මේ වඳින එක නිකන් කරනවද? නෑ. එහෙනම් ඒකට අපි මොකද කරන්නේ? ඒකට අපි බුලත් අතක් දෙනවා. එහෙනම් බුලත් අතට මොකද්ද අපි කියන්නේ? බුලත් අතට කියනවා what's called chief of betel. එහෙනම් බුලත් අතට ඉංග්‍රීසියෙන් කියනවා පුතේ chief of betel. එතකොට ඔයා වැඩිහිටියන්ට වඳින්නේ මේ බුලත් අත දීලා. right? okay. next හිස තෙල් ගෑමෙන් පස්සේ නෑම. right? what is called that? it is applying oil on head. what is called? applying oil on head and bathing. Okay? applying oil on head and bathing. So I think last ritual, that is the අපි කියනවා එකට මොනවද? රැකී ආරක්ෂා සඳහා පිටත් වීම. රැකී ආරක්ෂා සඳහා පිටත් වීම. right. මොකද්ද කියන්නේ? leaving for jobs. leaving for jobs. Okay. I think actually I thought that during this season these verbs, otherwise these vocabulary will help you in order to improve your spoken ability. As I told you, at least you must require 5,000 words in order to talk with someone using English. Understand?